හායි ළමා ඉතින් TikTok එක දැන් ගෙදර වෙලා තියෙන්නේ. ඉතින් අපි දැන් කට්ටියත් එක්කම හොල්මන් කතාවක් ආවෝ. මේකත් ඇත්ත කතාවක්. හරි ඇත්තද දන්නේ නැහැ ඇත්තද බොරුද දන්නේ නැහැ. මම මේක දැකලා නැහැ. ඒනොට මේකත් ඇත්ත කතාවක් කියලා අපි අම්මත් කිව්වද ලයිව් එක. මේ අපි ඉතින් ලයිව් එකත් කිව්වා මම ඉස්ස අන්ති කවුන්ට් එකේ නිෂු එකේ කිව්වා මම මේ නිෂු දෙකේනේ එකේ හොල්මන් කතායි තාම නෝනට දාන්න. හරිද? ඉතින් අපි දැන් අපි එක්කම එකට එකතු වෙලා ඉතින් හොල්මන් කතා ආවෝ. මෙමය මොනවද කියන්නේ? අපි අප තාත්තයි ගෙදර ඉන්නතුව ආවා කුලියට ගෙදරකට මෙහිට. හරිද? ඉතින් එතකොට ඇවිල්ලා කොහොම හරි මේ මොනවද මෙහිට ආවේ අපිට පල්ලි පයින් යනකොට මේ ඒ අපි කුලියට ආපු ගෙදර ඉඳලා ගෙදරට. හරිද? ගෙදරට මේ ස්කෝල්ට ගෙදර ඉඳලා ස්කෝල්ට පයින් යනතුරු ඉඳලා මෙහිට ආවා. ඊට පස්සේ කොහොම හරි මේ ඊට එහා පැත්තේ තිබ්බ සුපිරි වත්තක් ලොකු වත්තක් තිබ්බ. ඒකේ පොල් ගස් තිබ්බ, කචු ගස් තිබ්බ, කටුකුරුඳු තිබ්බ. ඔහොම ලොකු ගස් තියෙන ලොකු වත්තක්. ඒ වගේම එන ලොකු ගෙයක් තිබ්බ. ඒක ගෙයක් නෙමෙයි මේක වලව්වක්. හරිද? ඉස්සර වලව්වක්. ඉතින් ඇඟ හිරි වැටලා යනවා මේක කතාව හද්දී ඉතින් හදාගෙන ඉන්න. කොහොම හරි ඔය ගෙදරට යන්න කලින් යන්න ගියාට පස්සේ කට්ටිය ඉතින් එක එක කතා කරා අපේ ගෙදර දවසක් අපි ඉතින් හොල්මන් කියලා ඉස්සලා මුකුත් ඒ විශ්වාසගම් જાතිය නෙමෙයි අපේ තාත්තෙන් බයින හොල්මන් කිව්වම බොරු එහෙමයි කියලා උනාට යක් ටිකක් විශ්වාස කරලා බය වුණ ලාවට කියන නෑ මේව නෑ බොරු කතා කියලා. හරිද? ඉතින් මම තනියම කාමරේ ඉන්නේ. වරත් තනියම කාමරේ ඉඳන් අහගෙන ඉන්නවා. ඉතින් මම හිතුවා හරි කොහොම හරි මේ දැන් ගියා ඊට පස්සේ කොහොම හරි අපි දවසක් රෑ හැරලා ඉන්නකොට තාත්තා ඉස්සේ ස්කූල් සර්විස් කරා. ඉතින් එයාගේ වෑන් එකේ වැඩ කර ෂීට් මහනවා ෂීට් වලට කවර මහන්න උනාරේ අපේ අම්මයි මමයි තාත්තා හැරලා හිටියා. හරියටම රෑ 12ට අපේ ගෙදර ගහලා තිබ්බ ඒ අපි ගොල්ලෝ හිටපු ගෙදර ගහලා තිබ්බ මේක මොනවද රේඩියෝ එක ප්ලග් එකට ගහලා තිබ්බ ප්ලග් එක ඔන් කරලා තිබුණේ නැහැ. ඉතින් රේඩියෝ එකේ රෑ 12ට පිරිත් යන්න පටන් ගත්තා. අම්මා පල්ලයි සත්‍යයි අත්තුටුයි ප්‍රත්‍යක්ෂයි ඇත්ත කියන්නේ මේ. හරිද? ඊට පස්සේ පිරිත් යන්න පටන් ගත්තා. හරිද? ඊට පස්සේ පිරිත් යන්න පටන් ගත්තාම පට්ට බය වුණා. ඊට පස්සේ පහවදා අපේ අම්මලා කතා වෙන මං අහගෙන හිටියා. ඔන්න දැන් කියන්නේ මේ කතාව. හරිද? අපිට ඒ ගෙදර තියෙන පැත්තෙන් අපිට ඉස්සරහා ගෙදර තියෙන පාරට එහා පැත්ත ගෙදරක් එකේ ඉන්න වැන්ටි කෙනෙක් ඒගොල්ලත් අපේ නෑදෑයෝ. එයා ඇවිල්ලා කිව්වා මේ අතරම් පොඩි දෙයක් තියෙනවා මේ ගෙදරත්. එහා පැත්තේ වත්තේ තියෙනවා කියලා එහා පැත්තේ වත් එක කියන්න. හරිද? එහා පැත්තේ වත්තේ සීන් එක නම් එහා පැත්තේ වත්තේ එලියක් යනවා අපි කට්ටියම දැකලා තිබ්බා. කවුරුත් මුකුත් නෑ. එලියක් පාවි යනවා. හොඳට බැලුවත් පේනවා. හොඳට මේ එලියක් තමයි පාවි වත්ත වටේ යන්නේ කියලා. එලියත් වත්ත වටේ යනවා නම් අපේ උන් ගැන කවර කතාවද බං උනුත් වටේ යනවා. නෑ වටේ යන්නේ නැති කොල්ලොත් ඉන්නවා. මේ මං කියන්නේ කෙල්ලොත් ඉන්නවා වටේ යන්නේ නැති වටේ යන කෙල්ලොත් ඉන්නවා. නෑ ඒ වැඩ නෑ. කොහොම හරි එලිය වටේ යනවා. ඒ වත්ත වටේ යනවා. හරිද? ඊට පස්සේ ඇයි එහෙම කියලා අපේ අම්මලා හපුම් දැන් මමත් අහගෙන ඉන්නවා. හොඳට හරිද? ඒ අහපු කතාව තමයි ඔයාලට කියන්නේ. ඒ ගෙදර ඉඳලා තියෙනවා ඉස්සර හොඳ කියන්නේ සල්ලි තියෙන